dress එක මේක මොකක්ද කියලා මම පෙන්නන්නම්. සමහර items තියෙනවා demo එකෙත් හොඳ ඒවා තියෙනවා. මටත් ඒක ආවා. එතකොට මමත් ටිකක් බැලුවා පළවෙනියටම මෙහෙම gift එකක් තෝරගන්න chance එකක් දෙනවා ටිකක් අර වැඩි ගානක gifts. හයි කොහොමද? ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් කියන්න ඕනේ last week මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඒකට sorry කියලා කියන්න ඕනේ මුලින්ම. ඉතින් ඔන්න මම හිතුවා මේ week එකේ මම purchase කරපු දේවල් එතකොට මට හම්බුන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික ඔයාලත් එක්ක share කරගන්න මම හිතුවා. මට හිතුණා ඔයාලගෙන්ම අහලා දැනගන්න ඕනේ ඔයාලා shopping haul වීඩියෝ එකක් බලන්න කැමතිද මේ week එකේ කියලා. ඒක නිසා මම community post එකක් දැම්මා. ගොඩක් අය vote කරලා තිබුණා බලන්න කැමතියි කියලා. ඉතින් ඒක නිසා ඔන්න මම අද අරන් ඇවිත් තියෙනවා මොනවාද මම ගත්ත දේවල් මට හම්බුන දේවල්. ඉතින් කියන්න ඕනේ සමහර products Temu එකේ ඒවා සමහර ඒවා Shein එකේ ඒවා. ඉතින් දෙකක් එකට එකතු කරලා තමයි මම පෙන්නන්න යන්නේ. ඉතින් අපි එහෙනම් බලමු මොනවාද මේ දේවල් කියලා. ඉතින් මෙතන තියෙනවා Temu එකෙන් මම order කරපු items දෙකක් මෙතන තියෙන්නේ. ලොකු දෙයක් නෙවෙයි. ඉතින් මම මේක open කරලා බැලුවා ආව ගමන්. මොකද මම හිතුවේ නැහැ වීඩියෝ එකක් කරනවා කියලා. දේවල් ටිකක් තව තියෙනවා පෙන්නන්න. ඉතින් මුලින්ම මම මේක පෙන්නලා ඉන්නම් Temu එකෙන් ගත්ත දේවල්. මුලින්ම මම ආසම දෙයක් පෙන්නන්න ඔයාලට. මෙන්න මේක transparent water bottle එකක්. ලස්සන බෝ ඩිසයින් එකක් තියෙනවා. ඔයාලා දන්නවා ඇති මම කොච්චර මොන හරි බෝ ඩිසයින් එකෙන් තියෙන ඕනම දෙයකට මම ආසයි. ඉතින් මම දන්නවා මගේ වීඩියෝස් බලන සමහර ගර්ල්ස්ලාත් මේ විදිහට ආස ඇති කියලා. ඉතින් මේක උනේ මට රුපියල් මට මතක විදිහට 500 ගාණක් වගේ. මට දැන් මේ වල එකකවත් ප්‍රයිසස් නම් මතක නැහැ. මම ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියාගත්තේ නැහැ. ඉතින් මේක මම බැලුවා ඔපන් කරලා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ක්වොලිටි එක කියලා. මෙන්න මේ බොටල් එක පර්චේස් කරන්න හේතුව තමයි හොඳ රිවිව්ස් තිබුණා. සමහර ඒවල මට හිතුණා දැන් මම ෆෝන් කවර් එකක් ගත්තා. ඒක තමයි මම දැනටත් දාලා තියෙන්නේ. ඒකේ මේ තියෙන බෝස් ටික ඔක්කොම යනවා වගේ තිබ්බේ. ඒ කියන්නේ ඒ බෝස් එහෙම ලස්සනට පේන්නේ නැහැ. බෝ එකක් තියෙනවද කියලා පේන්නේ නැහැ. ඒ වුණත් ඔයාලට පේනවා ඇති මෙන්න මේකේ ගොඩක් හොඳ ක්වොලිටි එකෙන් තියෙනවා කියලා. ඉතින් මේ බොටල් එක ඕපන් වෙන්නේ මෙන්න මෙහෙම. මේකත් නිකන් හොඳට තියෙනවා. සමහර විට මේක ගොඩක් කල් යූස් කරන්න පුළුවන් වෙයි. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ මිලිලීටර් 500ක් දාන්න පුළුවන් මේ බොටල් එකට. මේක ගොඩක් හොඳයි හෑන්ඩ් බෑග් එක වගේ දාගෙන යන්න කොහෙද යද්දි. දැන් මෙතන ලීක් වෙන්නෙත් නැහැ. මෙන්න මෙහෙම හොඳට වැහුවාම හොඳටම තියෙනවා. ඉතින් මේකට මම හරිම කැමතියි. ඒක තමයි මම ගත්තේ Temu එකෙන්. ඊළඟට පෙන්නන්නම් මොකද්ද ගත්තේ කියලා. ඒකත් ගර්ල්ස්ලාට වැදගත් වෙන දෙයක් කියලා මම හිතනවා. ඉතින් මේක බ්‍රා එකක් ඔයාලට පේනවා ඇති. මේක පැඩඩ් බ්‍රා එකක්. මේකේ තියෙන විශේෂත්වය කියනවා නම් මේක ස්ටයිල් කරන්න පුළුවන්. දැන් මොන හරි බැක්ලස් ඩ්‍රෙස් එකක්, টොප් එකක් වගේ දැන් මේ දවස්වල ඒ විදිහේව ට්‍රෙන්ඩිනේ. ඉතින් ඒ විදිහේ අවුට්ෆිට් එකක් අඳින වෙලේට දැන් මේ බ්‍රා එක කර පිටිපස්සේ තියෙන චූටි මේ පටිය වගේ එක පෙවුනොත් ඒක එහෙම එච්චර හරියන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ විදිහේ බ්‍රා එකක් ඒකට ගොඩක් හොඳට මැච් වෙනවා. ඒක නිසා තමයි මම මේක ඕඩර් කරේ. මම දැම්මේ මේකේ size L large size එක තමයි දැම්මේ. මොකද reviews වල සමහර අය දාලා තිබුණා ඒ අපි හිතන size එකට වඩා චුට්ටක් පොඩියට තමයි එන්නේ කියලා. ඉතින් මම medium වුණත් මම හිතුවා large දාන එක හොඳයි කියලා. මොකද පොඩි වුණොත් අනින්න අමාරුයි. ඒක නිසා ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මේක padded bra එකක්. මේකේ colors තිබුණා beige color වගේ තිබුණා. එතකොට white black වගේ තිබුණා. ඉතින් black එක හොඳ නිසා මම ගත්තා. මේකත් හිතුවට වඩා quality එක හොඳට තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ළඟට පෙන්නුවොත් මෙහෙම quality එක හොඳටම තියෙනවා. මේකේ දැන් මෙන්න මේ පේන මේ ස්ට්‍රැප්ස් ඔක්කොම ගලවන්න පුළුවන්. ගලවලා මේක තුන් විදිහකට වගේ අඳින්න පුළුවන්. මට පුළුවන් වුණොත් මම සයිඩ් එකෙන් දාන්න ෆොටෝ එකක් ඔයාලට බලා ගන්න. මේක කොහොමද ස්ටයිල් කරන්න පුළුවන් වෙන්නේ කියලා. මේක අර දැන් අපි සාමාන්‍යයෙන් මේ බෙල්ල ගාවට උඩට වගේ එකක් අඳින වෙලේට
මේකේ ඒ විදිහට දාන්න පුළුවන්. ඉතින් මට කියන්න තේරෙන්නේ නැහැ. මම ඔයාලට ෆොටෝ එකක්ම දාන්නම්. ඒකට ඔයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන හින්දා. මේකෙත් මට දැන් නම් ඇත්තටම ප්‍රයිස් එක මතක නැහැ. මට මතක විදිහට 900 ගාණක් වුණාද නැත්නම් ඊට වඩා කොහමද 1000ට වඩා අඩුයි. 900 ගාණක් හරි 800 ගාණක් හරි ඒ වගේ ගාණක් වගේ තමයි මට නම් මතක දැන්. ඉතින් ඇඳන් ඉන්නත් හරිම පහසුයි. ඉතින් මම එකපාරක් මේක ඇඳලා බැලුවා. චූට්ටක් ලොකුයි. ඒ වුණත් දැන් තව ඉස්සරහට උනත් මට මේක අඳින්න පුළුවන් වෙන නිසා ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙහෙම පිටිපස්සෙන් දැන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. චූටි පටියක් තියෙන්නේ. එතකොට ඔයා බැක්ලස් මොන හරි ඇඳුමක් ඇඳනහම කොහොමත්ම පේන්නේ නැහැ. ඒක නිසා මේක ගොඩක් හොඳයි. ඒක තමයි මම තෙමු එකෙන් ගත්තේ. මට හිතෙන විදිහට මම තෙමු එකෙන් ගත්ත දේවල් දෙකම ඔයාලට පෙන්නුවා. ඊළඟට තියෙන්නේ ෂේන් එකෙන් ගත්ත දේවල් ටිකක්. ඒ ටිකත් මම දැන් පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ ෂේන් එකේ දේවල් ටික. මම මුලින්ම පෙන්නන්නම් මම මෙතනින් ආසම දේ. ඒ තමයි මෙන්න මේ ඩ්‍රස් එක. මේක මොකක්ද කියලා මම පෙන්නන්නම්. මේකේ සයිස් එක මීඩියම් සයිස්. දැන් ෂේන් එකේ නම් ගොඩක් වෙලාවට අර තියෙන ෆැබ්‍රික්ස් එහෙම ගොඩක් අර ඇදෙන විදිහේ ඒවා තමයි තියෙන්නේ ෆැබ්‍රික් එක වෙන්නේ නැති. ඉතින් ඒක නිසා අපේ ඇඟ කොච්චර දැන් මහත් උනත් චුට්ටක් අර අඳින්න පුළුවන්. එහෙම අඳින්න අමාරු වෙන්නේ නැහැ. ඒක නිසා සයිස් එක එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. මං ගාව තියෙනවා එක්ස්ට්‍රා ස්මෝල් සයිස් එකේනොත් ඒ වුණත් මට අඳින්න පුළුවන්. සමහර දැන් වෙන ඇඳුමක් මොකක් හරි වෙන මැටීරියල් එකක ෆැබ්‍රික් එකක එක්ස්ට්‍රා ස්මෝල් එකක් දැන් මට අඳින්න බෑ. ඒ වුණත් අර මේ විදිහේ ෆැබ්‍රික්ස් වලින් කරන ඒවා අඳින්න පුළුවන්. ඉතින් මේක මම එහෙම තියන්නම්. මේ තියෙන්නේ ලස්සන ඩ්‍රස් එකක්. මේක ගොඩාක් දිග නැහැ. මම මේක ඇඳලා බලලා තියෙනවා. මේක ටියුබ් ඩ්‍රස් එකක් ලයිම් ග්‍රීන් කලර් එකකින්. ඔයාලට ළඟට පෙන්නනවා මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේක ටියුබ් ඩ්‍රස් එකක්. ඉතින් මෙන්න මේ පැත්තේ සයිඩ් එකකින් වගේ චූටි ඕපන් එකක් තියෙනවා. මෙන්න මෙහෙම. මේවා මම ඔයාලට ෆිට ඔන් කරලා පෙන්නන්නේ නැහැ. මොකද ඉස්සරහ දවස්වලදී මට ස්ටයිල් කරලාම ඔයාලට වීඩියෝස් වලින් පෙන්වන්න පුළුවන්. මොකද චූටි ක්ලිප් එකකට විතරක් ඇඳලා වැඩක් නැති නිසා මම මේක මේ විදිහට පෙන්නන්නම්. විදිහට තියලා පෙන්නන්නම්. මේවා ස්ටයිල් කරන්නේ නැතුව මෙන්න මෙහෙම තමයි තියෙන්නේ මේ ඩ්‍රස් එක. මේ විදිහේ ඩ්‍රෙසස් ගොඩක් වෙලා ඇඳන් ඉන්න පුළුවන්. කිසිම අමාරුවක් දැනෙන්නේ අපහසුයක් දැනෙන්නේ නැහැ. ඇඟටත් හරිම කම්ෆර්ටබල්. ඉතින් මේවල ප්‍රයිසස් නම් මට එහෙම හරියටම කියන්න මතක නැහැ. ඒක නිසා මම තියෙන ටික පෙන්නන්නම් ඔයාලට. ඔයාලට පුළුවන් ෂේන් එකේ බලන්න මම දැන් මේ කියන නම් වලින් ටයිප් කරලා බලන්න. එතකොට සමහරට මේ විදිහේ ඒවා ඔයාලට පෙන්නයි. ඉතින් ඒක තමයි පළවෙනි ඩ්‍රස් එක. ඊළඟ ඩ්‍රස් එක විදිහට මම පෙන්නන්නම්. මෙන්න මේ ඩ්‍රස් එක. මේකත් මම හරිම කැමති ඩ්‍රස් එකක්. මේක ටයි ඩයි බොඩිකොන් ඩ්‍රස් එකක්. ඉතින් මේකේ තියෙන අමුතුම මේ අර ඔයාලා දැකලා ඇති නිකන් මේ බතික් වල වගේ තියෙන්නේ. අන්න ඒ වගේ ඩිසයින් එකක් තියෙන්නේ. හරිම ලස්සනයි මේ ඩ්‍රස් එකත්. මේකේ තියෙන ස්පෙගටි ස්ට්‍රැප් එක තමයි තියෙන්නේ. මේකත් ගොඩක් වෙලා ඉඳන් ඉන්න පුළුවන්. හරිම කම්ෆර්ටබල්. එතකොට මේකේ සයිස් එක M මීඩියම් සයිස් එකෙන් තමයි මේක තියෙන්නේ. ඉතින් මේවත් එහෙම ලොකුවට අපහසුවක් දැනෙන්නේ නැති හරිම කම්ෆර්ටබල් ෆැබ්‍රික්ස් වලින් කරපු ඩ්‍රෙසස්. මේ විදිහේ ඒවා සාමාන්‍යයෙන් ඉතින් අර හැමතැනටම ස්ටයිල් කරන්න බෑ දැන් මේ ස්ට්‍රැප් එක නිසා. ඒ වුණත් ඔයාලට සාමාන්‍යයෙන් ඩේට් එකක් යනකොට නැත්නම් shopping කරන්න ඔය විදිහට බීච් යන වෙලේට උනත් මේ විදිහේ ඩ්‍රෙස් එකක් ස්ටයිල් කරන්න පුළුවන්. මේකත් හරිම ලස්සනයි. black and white ඩ්‍රෙස් එකක් මේක. ඊළඟට පෙන්නන්නම්. ඊළඟට ඒ ටයිප් එකේම ඩ්‍රෙස් එකක් තියෙනවා. ඒක පෙන්නන්නම් මම. මේ තියෙන්නේ ඒක. මේකත් medium size එකේ ඩ්‍රෙස් එකක්. මේකේ මම වැඩියෙන්ම කැමති මේකේ කලර් එකට. ඔයාලට පේනවද ලස්සන බේබි බ්ලූ කලර් එකක්. එහෙම නැත්නම් ස්කයි බ්ලූ වගේ කලර් එකක්. මේ ඩ්‍රෙස් එකත් අර කලින් ඩ්‍රෙස් එක වගේම බොඩිකොන් ඩ්‍රෙස් එකක් ස්පෙගටි ස්ට්‍රැප් එක තියෙන. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ ෆැබ්‍රික් එක හොඳට දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට හොඳට ඇදෙනවා.
අර මම ගොඩක්ම ෂේන් එකේ ඇඳුම් වලට ආස අන්න ඒ නිසා මේ ටයිප් එකේ ඒවා ගොඩක් තියෙනවා එතන. අනිත් එක ක්වොලිටි එකත් ගොඩක් හොඳයි. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ කොතනවත් ඕපන් එකක් නැහැ මුකුත්ම. මොකද මේක ගොඩක් ඇදෙන නිසා එහෙම ඕපන් එකක් ඕන වෙන්නේ නැහැ. ඉතින් මේ ඩ්‍රෙස් එකත් මම ආසම ඩ්‍රෙස් එකක්. ඉස්සරහ දවසකදී මම මේකත් ඔයාලට ස්ටයිල් කරලා පෙන්නන්නම්. අපි බලමු ඊළඟට තියෙන්නේ නයිට් වෙයර්ස් ටිකක්. ඒ වලින් දෙකක් තියෙනවා. මම ඒ දෙක ඔයාලට පෙන්නන්නම්. මේකේ හරිම ලස්සන නයිට් ඩ්‍රෙසස් එතකොට පිජාමා මේ විදිහේව තියෙනවා මාරම ලස්සනයි. ඉතින් මුලින්ම මම මෙන්න මේ නයිට් කිට් එක පෙන්නන්නම්. මේක මේ ෂෝට් එකයි ස්කිනර් එකයි. මේකේ සයිස් එක මීඩියම්. හරිම ලස්සනයි මේකත් මම ආසම එකක්. ඉතින් මේක හරිම ලස්සනයි මම ආසම එකක් මේක. ඔයාලට පේන ඇති මේ තියෙන්නේ ස්කිනර් එක. මේක හරිම ලස්සනයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට මම ළඟට පෙන්නන්නම්. පේනවා ඇති මෙන්න මෙහෙම. හරිම ලස්සනයි. මම මාරම කැමතියි මේකට. මාර කම්ෆර්ටබල් මේවා ඇත්තම කිව්වොත්. ගොඩාක් වෙලා මේවා ඇඳන් ඉන්න පුළුවන්. දාඩියක් දාන්නේ නැහැ. රෑට වගේ ගොඩක් හොඳයි. එතකොට මේක තමයි টොප් එක. මේක තමයි පෑන්ට් එක. මේක පොඩි ෂෝට් එකක්. ඔයාලට පේන්නේ නැති මෙන්න මෙහෙම. හරිම කම්ෆර්ටබල් මේක. මැටීරියල් එක මේකේ අනේ මන්ද හොයන්න බෑ. මේ විදිහට තමයි තියෙන්නේ. මේ දෙකම හරිම ලස්සනයි. මේවල ප්‍රයිසස් නම් මට කියන්න හරියටම මතක නැහැ. ඒක නිසා මම මේ විදිහට පෙන්නන්නම්. ඊළඟට තියෙන්නේ ඩ්‍රෙස් එකක්. ඔයාලට පේනවා ඇති. ඒකත් නයිට් ඩ්‍රෙස් එකක්. හරිම ලස්සන ඩිසයින්ස් තියෙනවා. මම කලින් කිව්වත් වගේ. ඒකත් පෙන්නන්නම්. ඉතින් මම අද බිම වාඩි වෙලා වීඩියෝ එක කරන්න හිතුවා. හරි. මේ තියෙන්නේ මේ නයිට් ඩ්‍රෙස් එක. මේක මාර ලස්සන වල් පේනවාදී ලස්සන බ්ලූ කලර් එකක් ලස්සන චුටි බෙයාස්ලා ඉන්නවා මේකේ. මේව ඇඳහම මාරම ලස්සනයි. ඔයාලට මට ඇඳලා පෙන්නන්න විදිහක් නැහැ. මම මෙහෙම තියලා පෙන්නන්න ඕන. මෙන්න මේ විදිහට. මෙහෙම තමයි තියෙන්නේ. මැටීරියල් එකත් හරිම ක්වොලිටි හොඳට තියෙනවා. මේක සයිස් මීඩියම්. ඔය ටික තමයි ඉතින් පෙන්නන්න තියෙන්නේ අද ඔයාලට. ඉතින් කියන්න ඕනේ තෙමු එකේවත් ෂේන් එකේවත් අර හොඳ මේක මේකේ හොඳ නැති එක මේකේ එහෙම කියලා කියන්න බෑ. සමහර අයිටම්ස් තියෙනවා තෙමු එකෙත් හොඳ ඒවා තියෙනවා. ඒක නිසා ඒවා හරියට බලලා ගන්න දැනගන්න ඕනේ. මම ඉස්සරහ දවසකදී පුළුවන් වුණොත් ෂේන් එකේ සහ තෙමු එකේ තියෙන වෙනස. එතකොට මට කොයි විදිහටද දැනුනේ මම පර්චේස් කරපු ප්‍රොඩක්ට්ස් වලින් කොයි ඒවාද හොඳ ඒවා මට හම්බුනේ. ඉතින් ඒ දේවල් ටික මම ඔයාලට කියන්නම් ඉස්සරහ දවසකදී. ඉතින් තව මොනවද කියන්න තියෙන්නේ? තෙමු එක ගැන කියන්න තියෙනවා. තෙමු එකේ අර ෆ්‍රී ගිෆ්ට්ස් වගේ දෙන පොඩි ස්කෑම් එකක් වගේ යනවා. ඉතින් සමහර කට්ටිය ඒකට අහු වෙන්නේ නැති. ඉතින් එහෙම වෙන්න එපා. මොකද අර යාලා මේ මටත් ඒක ආවා. එතකොට මමත් ටිකක් බැලුවා පළවෙනියටම මෙහෙම ගිෆ්ට් දෙකක් තෝරගන්න chance එකක් දෙනවා ටිකක් අර වැඩි ගානක ගිෆ්ට්ස්. ඉතින් ඒක තෝරලා ඊට පස්සේ කියනවා ඔයා මෙච්චර ගානක දේවල් පර්චේස් කරොත් තමයි අර ගිෆ්ට් එක ඔයාට හම්බෙන්නේ කියලා. ඉතින් ඇත්තටම අර ගිෆ්ට් දෙකක් ගන්න ඕනාවට ඕනේ නැති දේවල් අරගෙන වැඩක් නැහැ. ඒක නිසා මම නම් ඒක ගන්නේ නැතුව අතෑරලා දැම්මා. ඉතින් මට ඕන දේවල් විතරයි මට ඕනේ. බොරුවට අර දෙනවයි කියලා නිකන් දෙනවා කියලාවත් ඉතින් ලොකු ගාණක් වියදම් කරගෙන බොරුවට අර ගිෆ්ට්ස් ගන්න එහෙම කිසිම උවමනාවක් නැහැ. ওই දේ කියන්නත් ඕන වෙලා තිබුණා මට. මම අද මේ පෙන්නපු අයිටම්ස් වලින් ඔයා ආසම අයිටම් එක මොකක්ද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මගෙන් මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකකින් මගෙන් අහන්න. එහෙම නැත්නම් Instagram එකට මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. ආයේ next week එකේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. bye.